හායි යාළුවනේ ඔන්න අපි හුඟ දවසකින් අද පැස්ටා එකක් හදාගන්න විදිහ අරගෙන ඇවිල්ලා තියෙනවා. මෙන්න මේව තමයි ඕනේ අමද්‍රව්‍ය. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම භාජනයකට මම වතුර ටිකක් රත් වෙන්න තිබ්බා. ඒකට මම ලුණු ටිකකුයි පොල් තෙල් ටිකකුයි එකතු කරගන්නවා. ඊට පස්සේ වතුර ටික නටාගෙන එනකොට පැස්ටා ටික දාගන්නවා. ඉතින් පැස්ටා තැම්බිලාද කියලා බලා ගන්න පුළුවන්. හැන්දෙන් පොඩි කරාම වගේ දෙකට කැඩෙනවද කියලා. උඩ බෙරි වෙන්න තම්බ ගන්න නැතුව සාමාන්‍ය ප්‍රමාණයට තම්බගෙන වතුර පෙරා ගන්න තමයි තියෙන්නේ. එම් රත් වෙච්ච භාජනයට පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ බටර් ටිකකුත් එකතු කරගන්නවා. අර අමුද්‍රව්‍ය වලින් හලාගත්ත ඉඟුරු සුදු ලුණුත් එකතු කරගෙන හිමින් සැරේ තෙම්පරාදු කරගන්නවා. මම හීනියට ලියාගත්ත බීලුණු ගෙඩියකුත් ඒකටම එකතු කරනවා. එකතු කරගෙන හිමින් සැරේ අඩු ගින්දරේ බැදෙන්න දෙනවා. ඒකටම කැරට් ටිකකුත් එකතු කරගන්නවා. ඒකත් හිමින් සැරේ තෙම්පරාදු වෙන්න දෙනවා. ගොඩ බැදෙන්න දෙන්නේ නැහැ. කැරට් කියන්නේ අපිනුත් කන දෙයක්නේ. මේකටම ලුණු ටිකක් ලුණු රස පදමට දාගන්න කහ ටිකක් දාගන්න කෑලි මිරිස් ටිකක් ගම්මිරිස් ටිකක් ඔන්න හෝම්මේඩ් සුප් කැට වගේ මොනවා හරි තියෙනවා නම් ඒ වගේ දේවල් එකතු කරන්නත් පුළුවන්. මම දැන් එකතු කරනවා ලුණු ගම්මිරිස් කුඩු එකතු කරගත්ත ගසාගත්ත බිත්තර දෙකක්. ඉතින් සොසේජස් තියෙනවා නම් චිකන් ඒ ඕනම දෙයක් එකතු කරන්න පුළුවන් මේ වෙලාවේ. මම නම් මේව එකතු කරේ නැහැ.
දැන් හීනියට ලියාගත්ත ලීක්ස් ටික එකතු කරනවා. මේකට වඩා රසයි සොසේජස්, මීට් බෝල්, ෆ්‍රෙෂ් මීල්, චිකන් ඔය ඕනම දෙයක් එකතු කරලා හදා ගන්න පුළුවන්. අපි නම් ඒ කිසිම දෙයක් දැම්මේ නැහැ. දැන් මේ බිත්තර දෙක විතරයි. වැඩි මලවානේ නැතුව මේකට පැස්ටා ටිකත් එකතු කරගන්නවා. මීට වඩා වෙනස් ක්‍රම ඕනේ තරම් තියෙනවා පැස්ටා හදන්න. මේ තියෙන්නේ මම හදන හරිම සිම්පල් ක්‍රමයක්. ඉතින් ඔයාලත් රස බලලා කොහොමද කියලා කියන්න. එහෙනම් ජය වේවා.